Hi everyone. අද වීඩියෝ එක තුලින් මම ඔබට රැගෙන එන්නේ කුළු බඩුවක තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන්. ඉතින් අපි කතා කරමු ගොඩක් සමාජයේ කතා කරන මේ උළුහල් සම්බන්ධයෙන්. ඉතින් මේ උළුහල් වල තියෙන පෝෂක සහ මේකෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් කතා කරමු. මොකද පෝෂණයේදී මේ උළුහල් සලකන්නේ පවර් හවුස් එකක් කියලා. ඊතරම්ම පෝෂක තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනතුරු රැඳී සිටියොත් ඔබට දැනගන්න පුළුවන් මේ උළුහල් ආහාරයට එකතු කර ගැනීම හරහා කොයිතරම් දුරට අපේ සෞඛ්‍යයට මේක වැදගත් වෙනවද කියලා සහ අපි නිතරම පීඩාවට පත් වෙලා තියෙන රෝගී තත්ත්වයන් බොහොමයකට උළුහල් වලින් ලැබෙන්නේ මහඟ උපකාරයක්. ඉතින් රැඳී සිටින No Diet YouTube channel එකත් සමගින්. උළුහල් කියන්නේ කුළු බඩු ගණේ තියෙන අපි ආහාර රසවත් කර ගැනීම සඳහා යොදා ගන්නා සංඝටකයක්. ඉතින් මෙන්න මේකේ පෝෂක ගැන කතා කරොත් ඉහළ ප්‍රතිශතයකින් ප්‍රෝටීන අඩංගු වෙනවා. ඊට අමතරව මේදේ සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි ජලයේ දිය වෙන කෙඳිය අඩංගු වෙනවා. ඊට අමතරව යකඩ ඒ වගේම ප්‍රතිඔක්සිකාරක වලින් අණුවන කුළු බඩුවක් තමයි උළුහල්. හොඳයි අපි බලමු මේ උළුහල් අපි ආහාරයට එකතු කරගන්නේ කොයි විදිහටද සහ මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. ඉතින් අපිට විවිධ ව්‍යංජන වලදී උළුහල් ආහාරයට එකතු කරගන්න පුළුවන්. උළුහල් පේස්ට් එකක් විදිහට ඒ වගේම ඇට විදිහට මේක බැදලා කුඩු කරලා මේ වගේ විවිධ ආකාරයෙන් එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව කලින් දවසේ විදුරකට උළුහල් මේස හැන්දක් විතර දාලා මේ පසුදා වෙනකන් හොඳින් පෙගෙන් දැරලා පෙරලා මේ දියරේ පානය කිරීමත් ඉතාමත් හොඳයි. ඉතින් දැන් බලමු මෙන්න මේකෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද කියලා. ප්‍රථමයෙන්ම අපගේ රුධිරයේ සීනි පාලනය කිරීමේ හැකියාවක් මෙන්න මේ උළුහල් වලට තියෙනවා කියලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ හරහා සීනි අවශෝෂණ වේගය අඩු කරනවා. ඒ හරහා අපට රුධිරයේ සීනි පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අපි හදවත් රෝග සඳහා තමයි ජුනදායක වෙනවා. මෙතනදී ට්‍රයිග්ලිසරයිඩ් ලෙවල් එක ඉහළ යාම, ඒ වගේම නරක කොලෙස්ටරෝල් වන LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වළක්වා ගැනීමට ඒ විතරක් නෙමෙයි HDL කොලෙස්ටරෝල් කියලා අපි කියන්නේ හොඳ කොලෙස්ටරෝල් මේ මට්ටම ඉහළ නංවා ගැනීමටත් මෙන්න මේ උළුහල් වලට හැකියාවක් තියෙනවා. ඔන්න ඉතින් කිරි දෙන මව්වරුන්ටත් හොඳ සුබ ආරංචියක් තියෙනවා. කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට කිරි දෙන මව්වරුන් සඳහා උළුහල් ආහාරයට එකතු කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියා හොඳින් සිදුවීමට සහ දේහ බර පාලනය කර ගැනීමට උළුහල් හොඳ ප්‍රතිකාරකයක් වෙනවා. මේද දහනය වේගවත් කිරීම, ආහාර රුචිකත්වය අඩු කිරීම, ඒ වගේම ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදුවීමට උළුහල් වලට හැකියාවක් තියෙනවා. ඉතින් මේ හරහා අපට දේහ බර පාලනය කර ගන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රතිපදාහක හා ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුක්ත වෙනවා. ඉතින් මේ නිසා ප්‍රදාහයන් අඩු කර ගැනීමට විශේෂම ආතරයිටිස් වන රෝගී තත්ත්වයන් අඩු කර ගැනීම සඳහා මෙන්න මේ උළුහල් අපට යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙවැනි රෝගවලට තියෙන අවදානම් තත්ත්ව අඩු කර ගැනීම සඳහා මේ උළුහල් දියරයක් විදිහට අපිට පානය කරන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් වැඩි දියුණු කිරීම හරහා අපිට ඉක්මනින් රෝග ඇතිවීම සහ රෝගවලට විරුද්ධව ක්‍රියා කිරීමට ඇති හැකියාව වැඩි දියුණු වෙනවා. මෙන්න මේ තත්ත්වය ගොඩාක් වැදගත් වෙනවා අපිට බොහෝ රෝග තත්ත්ව වලින් ආරක්ෂා වීම සඳහා. ඕනේ දැන් මම කතා කරන්න යන්නේ අපේ පිරිමි පාර්ශ්වයට ඉතාමත් සුබ ආරංචිය. මේ උළුහල් වලට හැකියාවක් තියෙනවා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ලෙවල් එක ඉහළ දැමීමට, ඒ වගේම ප්‍රජනක සෞඛ්‍යය ඉහළ දැමීමටත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වයේදී සඳහන් කරන්නේ මේ ඉහළ යන ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක සහ ලිංගිකත්වයට තියෙන කැමැත්ත ඉහළ නංවා ගැනීමට අපි කියන්නේ මේ ලිබිඩෝ කියලා. මෙන්න මේ තත්ත්වය ඉහළ දමා ගැනීමට උළුහල් වලට හැකියාවක් තියෙනවා. ඒ වගේම ගුණාත්මක ශුක්‍රාණු නිෂ්පාදනයටත් මේ උළුහල් වැදගත් වෙනවා. ඊළඟට අපේ කෙස් සහ සම ගැන කතා කරොත් මේ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම ඉක්මනින් වයසට යාම වළක්වා ගැනීම, ඒ වගේම බාහිර ආලපනයක් මගින් කෙස් හැලීම පාලනය කර ගැනීමට සහ හිස් කබලේ සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට මේ උළුහල් මහඟ උපකාරයක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට උළුහල් ආහාරයට එකතු කරගන්න, ඒ වගේම උළුහල් පානයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කුළු බඩු වැඩි වශයෙන් භාවිතා කරන රටක් වන ශ්‍රී ලංකාවේ විසින ඔබටත් පුළුවන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම සඳහා මෙවැනි කුළු බඩු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. No Diet YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඉදිරි වීඩියෝත් එක්ක එකතු වෙන්න. ඉතින් එතෙක් ඔබට නිරෝගී දිවයක් ප්‍රාර්ථනා කරනවා.